Welcome to Ramazan series episode 1. Hello everyone, I'm Jehana. ඉතින් Ramazan series එකේ පළවෙනි part එක තමයි ඔයාලා දැන් බලන්න යන්නේ. Ramazan කිව්වම ඉතින් පළවෙනිවට එන්නේ ෆලූඩා එක තමයි. ඒ හින්දා first episode එකේ මම හදලා පෙන්නන්න යන්නේ ෆලූඩා එකක්. ෆලූඩා එකක් කියන්නේ easy-ෙන් හදාගන්න පුළුවන් රස ෆලූඩා එකක් හදාගන්න පුළුවන් වගේ එකක් තමයි. easy concept එකක් නිසා මම හිතුවා මෝතා එකේ ෆලූඩා එක use කරන්න. මෝතා එකේ ෆලූඩා mix එක තමයි මම ගත්තේ. පොඩි කාලේ ඉඳන් අපි use කරන product එකක්. මම දන්න කාලේ ඉඳන් අපේ අම්මා ගොඩක් දවස් වලට මේ ප්‍රොඩක්ට් එක තමයි යූස් කරන්නේ. ගොඩක් ගන්නත් පුළුවන් නේ. ඉතින් මේක තමයි අපි හදන්න යන්නේ. මේකේ ජෙලි එකක් තියෙනවා. එතකොට වර්මන්සලිස් තියෙනවා. මම ඕපන් කරලා බලන්නම්. හරිද? 1 2 3 ඔන්න මෙහෙම ඕපන් කරලා බලමු මොනවාද මේකේ තියෙන්නේ කියලා. ඕකේ. මේකේ ප්‍රොඩක්ට්ස් දෙකක් තියෙනවා. එකක් මං හිතන්නේ ජෙලි එකක්. අනිත් එක මේ ෆලුඩා මික්ස් එක. මේක තමයි ජෙලි එක මං හිතන්නේ. මේක ජෙලි එක. මේක ෆලුඩා මික්ස් එක. මේකේ කසකස ඔක්කොම දාලා තියෙනවා. මේක අපි බොයිල් කරගන්න ඕන. අපි ඉස්සෙල්ලාම මේ ජෙලි එක හදාගෙන ඉමු. හරි. ඔන්න කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ගෙනාවා. මම මෙයාලා sugar add කරන්න ඕන කියලා මේ box එකේ දාලා නැහැ. හැබැයි මම මේකට හැන්දක් වගේ sugar දාගන්න. ඒ හින්දා මම sugar ගත්තා. ඊට පස්සේ ඔයාලට ඕනේ උණු වතුර. හරිද? මම මේ වගේ උණු වතුර කප් එකකට මේ කප් එකට දාගන්න. ඊට පස්සේ මේ පැකට් එක තියෙනවනේ. normal jelly එකක් හදන්නේ කොහොමද? ඒ වගේ තමයි මේක හදාගන්න ඕනේ. උණු වතුර එකට jelly එක දාලා sugar ටිකක් ඕනනම් දාගන්න පුළුවන්. ඔයාලගේ preference එකට අනුව. ඔන්න මේ වගේ jelly එකක් දාගෙන spoon එකක් විතර මම sugar use කරනවා. වැඩිය දාන්න යන්න එපා. ඊට පස්සේ මේක හොඳට මෙල්ට් කරගන්න. මෝතා ජෙලි හදන්න හරිම සරලයි. ඒ වගේම මාර රසයි. ඕන දෙයකට ඕන ඒ කියන්නේ ෆන්ක්ෂන් එකක් වුණත් මොන එකකට මේ ජෙලි එක ඔයාලට යූස් කරන්න පුළුවන්. මොකද easy making and tasty. මම දන්න කාලේ ඉඳන් අපේ ගෙදර නම් යූස් කරන්නේ මොත ප්‍රොඩක්ට්ස් තමයි ඉතින් ජෙලි එක හදලා ඉවරයි. ඔන්න මෙච්චර ලේසියි මේ ජෙලි එක හදලා. වැඩිපුරම වතුර දාගන්න නැහැ. මොකද ෆලූඩා එක උඩින් දාන්න එකනේ මේක. වෙනම ජෙලිස් හදාගත්තා. මොකද අපේ ගෙදර ජෙලි කන්න කට්ටිය ගොඩක් ඉන්නවා. එකක් හදලා මදි. ඒ හින්දා මම බෝල්ස් දෙකටම ජෙලි හදාගත්තා. මේ ෆ්ලේවර්ස් දෙකකින්. මේක ඇපල් එකයි මේක ස්ට්‍රෝබෙරි එකයි. මේ ෆ්ලේවර්ස් දෙකකින්ම මම ජෙලිස් හදාගත්තා. ඔයාලට පුළුවන් මේකට යෝගට් දාලා කස්ටර්ඩ් දාලා එහෙම හදන්නත් පුළුවන්. මම නිකන් හදාගත්තේ. මොකද අපේ ගෙදර ජෙලි කන්න පෙරේතය ගොඩයි. හරි. දැන් අපි මිල්ක් එක හදාගමු. ඒකට මම ගත්තා මිල්ක් 450 ml. හද මේ පැකට් එකට ඔයාලට පුළුවන් 500 ml එකට හදාගන්න. මම මේකම මෙහෙම පොට්ටක් මිල්ක් එක හදාගමු. ඉස්සෙල්ලා මිල්ක් එක බොයිල් කරගන්න දාගමු. මේ කිරි පැකට් එකටම මම කප් එකක වතුර දාගන්නවා. මම මේ මිල්ක් 450 ml එකට කප් එකක් වතුර දාගෙන මේක බොයිල් කරගමු. ඒක බොයිල් කරගන්න වෙලාවේ ඒක බොයිල් වෙන වෙලාවේ මම මේ මික්ස් එක කඩලා දාගන්නවා. මේකේ මට බලා ගන්න පුළුවන් වර්මන්සලි තියෙනවා. කසකසා තියෙනවා. කසකසා නැත්නම් ෆලුඩා හදන්නේ නැහැ නේ වර්මන්සලි දාන්න. ඔන්න මේ මික්ස් එකක් මේ වගේ දාගන්න. wow. මට ඇත්තටම ආසයි අර ෆලුඩා වල වර්මන්සලි මේ වගේ කසකසා හැම දැම්මම තවත් රසයි වගේ. අර ප්ලේන් ෆලුඩා එකකට වඩා ජෙලි දාලා කනවා බොනවයි දෙකම. අයිස්ක්‍රීම් දානවට කැමති. එතකොට තව අර ෆ්ලේවර් එක තියෙනවා වගේ. ඉතින් මේක බොයිල් එකකට අරගමු. හරිද? ඔයාලට ඕනේ නම් මේකට sugar spoon එකක් දාගන්න පුළුවන්. මම ටිකක් ඒ කියන්නේ මේකේ ස්වීට්නස් එක බලලා මම ටිකක් දාගන්නවා. මට ඕන විදිහට. ඔයාලට ඕන විදිහට ඔයාලට දාගන්නත් පුළුවන්. හරි. දැන් මම මේකට දාගන්නවා. ඊට පස්සේ ෆ්‍රිජ් එකට දාගන්න තමයි තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ වර්මන්සලි ඔක්කොම තියෙනවා මෙතන.
මේක අපි ෆ්‍රිජ් එකට දාගමු පොඩ්ඩක් නිවුනට පස්සේ. හරි. මෙච්චර කල් අපේ අම්මා තමයි මෝත්තාර ෆලුඩා මික්ස් එකකින් ෆලුඩා හදන්නේ. අද මං හැදුවනේ. ඉතින් අම්මට බලමු බීලා කොහොමද රස කියලා කියන්නේ. එන්න. කොහොමද කියලා බලන්නකෝ. බලන්න. රස කොහොමද කියලා. ඔයා හදපු ෆලුඩා එක කොහොමද? මම හදපු එක. බිස්මිල්ලා. රසයිද? හොඳයි. හරි රසයි. මාත් මේ වගේ තමයි ඉතින් අද මේක ඉතින් මන් දන්න කාලේ ඉඳලම මේ පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් තමයි. ප්‍රොඩක්ට් එකක්. මේක. මගේ ළමයි පොඩි කාලේ ඉඳලම එයාලට හදලා දීපු එකක් තමයි මේ ජෙලි එයාලා කන්න හරි කැමති. මම හැම පාට ජෙලි එකක්ම ගන්නවා. ඔව්. අරන් මේ එක එක තට්ටු වගේ හදලා ඒ වගේ තමයි මෙයාලා කන්න කැමති. ඒවත් මාර රසයි. ඒවා සාමාන්‍යයෙන් එක විදිහට හදලා දෙනවා. මම නම් දන්නේ මොකද එයා ඒ ප්‍රොඩක්ට් එක විතරයි. ඔව්. මම නම් වෙන එකක් අරන්ම නැහැ. සාමාන්‍යයෙන් ඒක රසත් ඒ වගේ. ඔව් අපේ අම්මා ඩිෆරන්ට් වගේ එක විදිහට හදනවා. මේකට මිල්ක් කන්ඩෙන්ස් මිල්ක් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම පළතුරු අපි කන්න කැමති පළතුරු සාමාන්‍යයෙන් ඇපල්, ස්ට්‍රෝබරි, මිදි ඒ වගේ ඒවා මේ ඇපල් දානවා නම් චුට්ටක් මේ මොනවාද සුගර් සිරප් එකට දාලා චුට්ටක් ස්ක්‍රූ කරලා දාන්න. එතකොට තවත් රසයි. ඒ වගේ දැන් අපිට ඕනනම් මේකට මිල්ක් මේ කන්ඩෙන්ස් මිල්ක් ඇඩ් කරුවම වෙන රසක්. එහෙමත් නැත්නම් නිකන් පළතුරු දාලා හැදුවත් වෙන රසක්. ඒ වගේ අපිට ඕන විදිහට ඕන ක්‍රමයකට හදා ගන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් හදන්න ඕනේ දවස්වල. සාමාන්‍යයෙන් විශේෂයෙන්ම හදන්නේ මේ ජෙලි පැකට් එකෙන් ස්ට්‍රෝබරි ඇපල් ඒ දෙක ගොඩක් පාවිච්චි කරනවා. ඒක ඇවිල්ලා මම මේ කන්ඩෙන්ස් මිල්ක් පවුඩර් එහෙම දාලා චුට්ටක් ඒක රත් කරලා අර කෝන් ෆ්ලවර් දාලා රත් කරලා මේ ජෙලි පැකට් එකක් දානවා. දාලා අර රත් වෙද්දි දාලා ඒක එහෙමම චුට්ටක් වෙලා තියලා හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕනේ. ඊට පස්සේ අයිස්ක්‍රීම් හදනවා. ඔයාලා හදලා බලන්න මේ ක්‍රමයට අයිස්ක්‍රීම් ගොඩාක් රසයි ලේසි ක්‍රමයට හදන්න පුළුවන් මේ ජෙලි දාලා. දැන් අපි අර මිල්ක් එක රත් කරද්දි කන්ඩෙන්ස් මිල්ක් පවුඩර් දාලා නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ඒකත් ගොඩක් හොඳයි. ඒක දාලා සීනි සාමාන්‍යයෙන් සීනි දාන්න. අනිත් එක කෝන් ෆ්ලවර් මෝතා කෝන් ෆ්ලවර් දාන්න. දාලා දිය කරලා දාන්න කෝන් ෆ්ලවර්. දාලා හොඳට චුට්ටක් ඒක චුට්ටක් රත් වෙගෙන එද්දි මේ ජෙලි එක චුට්ටක් ඒකත් චුට්ටක් මේ දිය කරලා උණු වතුරේ ගොඩක් නෙමෙයි මේ චුට්ටක් වතුර දාලා දිය කරලා දාලා ඒකත් චුට්ටක් රත් කරන්න. ඔක්කොම එකට රත් කරලා චුට්ටක් රස්නේ අඩු වුණාට පස්සේ කූල් වුණාට පස්සේ බ්ලෙන්ඩ් එකට හරි නැත්තම් අර බීට් කරලා ඔයාලා ෆ්‍රීස් කරන්න. බොක්ස් එකට දාලා ෆ්‍රීස් කරන්න තියෙනවා. එක සැරයක් එහෙම හදාගත්තම ඇති. ඕනනම් තව සැරයක් අරන් ආයෙත් බීට් කරන්න. බීට් කරලා අයිස්ක්‍රීම් එක විදියට ඒකේ තියෙනවනේ පොඩි කප් වලට බබාලා කන ක්‍රමයට ඒ විදියට ඉතින් හදලා දෙන්න ලේසිම ක්‍රමය ගොඩාක් රසයි. ඔයාලා හදලා බලන්න මේ ක්‍රමයට. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් දැන් අපේ රමසාන් නෝම්බි ඇවිල්ලා ඉන්නේ. මම නම් නෝම්බි වලට නෙමෙයි නෝම්බි වලට සාමාන්‍යයෙන් හැමදාම හදන එකක් තමයි මේ බබාලා මගේ ළමයි පොඩි කාලේ ඉඳලම මම හදලා දීපු එක දැන් බබා මේ එයාගේ ළමයින්ටත් මගේ දුවලාගේ ළමයින්ටත් මම දැන් හදලා දෙනවා. එයාලා ඉස්කෝලේ ආපු ගමන් මිල්ලන්නේ ආච්චි ජෙලි හදලා තියනවද කියලා. එයාලා දන්නවා මම හදලා තියනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් හැම එකකටම ගෑස්ට්‍රයිටිස් වලට ගොඩක් හොඳයි. ඔයාලා කන්න නෝම්බි දවස්වලට අනිවාර්යෙන් හදලා කන්නම ඕනේ. මං කියන්නේ කන්න. කාලා බලන්න. අපිට ගොඩක් හොඳයි. කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යෙන් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන මට සපෝට් එකක් දීගෙන යන්න. හරි. මේ වෙනකම් වීඩියෝ බලලා හැමෝටම ස්තුතියි. Bye bye. බයි බයි.